කරේ වැරද්දක් සහන්. අපි පොලිසියට කියමු. අපි පොලිසියට කියමු සහන්. සහන් අපි ඒ කරපු වැඩේ වැරදි. මේ මිනිහයාට පණ තිබ්බා. අපි නිකමටවත් හොස්පිටල් එකකට ගිහින් දැම්මද? සුදි නෝකා කවුරුත් දැක්කේ නෑ. එතන කලවරයි. අනිත් එක වහිනවා. මම පීලා හිටිය කියලා පොලිසියෙන් දැනගත්තොත් එම් මගේ ජොබ් එකයි ජීවිතේ දෙකම ඉවරයි. ඕක මතක කරලා දාන්න. අපි ඒ මිනිහයා වැටිලා ඉද්දි යාගේ කුඩේ ගෙනාවා. ආත්‍ය මගේ වාහනේ පාරේ නැවතුණා. කෝල් වැඩ කරන්නේ නැහැ. මට උදව්වක් හැටියට පුළුවන් ද මහත්තයා කෝල් එකක් ගන්න? ආ. ඔව්. අතොලෙන්. හරිම අවාසනාවන්ත රාත්‍රියක් නේද? පාරත් හොඳටම ලිස්සනවා. මං එනකොට කවුද පාරේ වැටිලා හිටියා. ඒ මිනිස්සයා මැරෙන්න පණ ඇදේද හිටියේ. එයා මැරුණද? එයා මොනවද කියන්න හදන්නේ? මං හිතුවේ නෑ මේ මිනිස්සයා මැරෙයි කියලා. ඒ වුණාට ඇක්සිඩන්ට් කරපු වාහනේ මං අඳුනගත්තා. කළු පාට සීටාර එක හරියට මහත්තයා කාර් එක වගේ. මොනවද තමුසේ කියන්න හදන්නේ? මං දන්නවා තමුසේ ආවේ ඇයි කියලා. තමුසේ බලන්නේ මගේ සල්ලි කඩන්න නේද? කීයක් කොනද කටවාගෙන ඉන්න? සල්ලි හැමදේම සල්ලි වලින් වහන්න බෑ මාත්‍යෝ. මට සල්ලි එපා. මං ආවේ මහත්තයාගේ හෘද සාක්ෂිය පරීක්ෂා කරලා බලන්න. මෙතනින් ඵලයන්. නැත්තම් තමුසෙට ඇයි මාවත් හප්පලා දාන්නද? මහත්තයා ඒ හප්පලා දාලා ආවේ මගේ එකම දරුවා. එයා ડોක්ටර් කෙනෙක්. පාරේ ඇවිදගෙන යනකොට කවුද එකේ පීලා ඇවිදිලා ඒ ළමයාව හැප්පුවා. මං එතට යනකොට මගේ දරුවා පණ ඇදලා හිටියේ. අන්තිම හුස්ම පොතක් මගේ උඩුක්කේ තමයි ඇරියේ. නමුත් ඒ ළමයා මෙලොවේ යන්න ඉස්සෙල්ලා ඔය මහත්තයාගේ වාහනේ අංකය මට දීලා ඉන්නේ. අනේ සහන්. සහන් අපි කරේ වැරද්දක් සහන්. අපි පොලිසියට කියමු. අපි පොලිසියට කියමු සහන්. මම පොලිසියට කතා කරා. දැනටම පොලිසිය මෙතෙන්ට එයි. මම මේක කරේ පරිගන්න නෙවෙයි. මගේ දරුවගේ ජීවිතේ බේරගන්න තිබිච්ච අන්තිම මිනිත්තුවක් තමුසේ අපට ඇරි. මට උමනා කරලා තිබුණේ ඒක තේරුම් කරලා දෙන්න. මගේ දරුවා තමුසේ මරාගත්තා විතරක් නෙමෙයි. තමුසේ ඇතුලේ ඉන්න මනුස්සත්වයා තමුසේ මරාගත්තා.